අයියෝ. ඔබේ වාහනේ ගම් වතුරට අහු වුණාද? එහෙම නැත්නම් ඔබේ වාහනේ වතුරෙන් යට වුණාද? ඔබ මේ වගේ අවස්ථාවක මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව සහ ගම් වතුරට අහු වෙච්ච වාහනයක අපි මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණා ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. වාහනයක් ගම් වතුරට අහු වුණාම මේකේ වැඩිම ඩැමේජ් එකක් වෙන්නේ වාහනේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එකට. වාහනයක එන්ජිමට වතුර යන්න පුළුවන් ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඉන්ලට් මැනිෆෝල්ඩ් එක හරහා එන්ජින් එක ඇතුළට වතුර යන්න පුළුවන්. අනිත් එක තමයි එක්සෝස් සිස්ටම් එක හරහා එන්ජින් එක ඇතුළට වතුර යන්න පුළුවන්. ඊට අමතරව තව ක්‍රමවේද තියෙනවා එන්ජිමක් ඇතුළට වතුර යන්න පුළුවන්. නමුත් මේ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම එන්ජිමක් ඇතුළට වතුර යන්න පුළුවන් ක්‍රමවේද දෙක. මේ වගේ ගම් වතුර අවස්ථාවක එහෙම නැත්නම් වාහනේ වතුරෙන් යට වෙච්ච අවස්ථාවක අපේ වාහන හිමියෝ කරන වැඩක් තමයි මේ වාහනේ හොඳ තත්ත්වයේ තියෙනවද? මගේ වාහනේට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක බලන්න මේ වාහනේ ඉග්නිෂන් එහෙම නැත්නම් යතුර ඔන් කරලා බලනවා. මෙන්න මේක තමයි අපි කරලා බලන්න හොඳ නැතිම වැඩි. මේ වගේ අවස්ථාවක ඔබ කරන්න ඕන හොඳම වැඩේ තමයි කාර්මික ශිල්පියෙකුගේ සහයෝගය පතන එක. දැන් රටේ තියෙන තත්ත්වයක් එක්ක කාර්මික ශිල්පියෙකුගේ සහයෝගය ලබා ගන්න බැරිම නම් කරන්න ඕන වැඩේ මම ඔබට කියලා දෙන්නමයි. ඔබ කිසිම අවස්ථාවක වාහනේ පණ ගන්නවන්න එහෙමත් නැත්නම් ස්ටාර්ට් කරන්න උත්සාහ කරන්න එපා. ඔබ ඒ වගේ අවස්ථාවක කරන්න ඕනේ ප්‍රධානතම කාර්යය තමයි මේ වාහනේ බැටරි වයර් එක විසන්ධි කරන්න ඕනේ. එහෙම නැත්නම් බැටරි වයර් එක ගලවලා දාන්න ඕනේ. ඉන්ලට් මැනිෆෝල්ඩ් එක කරා වතුර යනවා කියන්නේ ඔබේ වාහනේ එයා ෆිල්ටර් එක තුලට වතුර පිරීලා මෙතනින් පිරෙන වතුර ටික මේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එක දක්වා පිරුණාට පස්සේ මේ එන්ජිම නතර කරනකොට ඉන්ලට් වෑල් එකක් ඇරිලා තියෙන තැනින් ඔබේ එන්ජිම ඇතුළට වතුර යන්න බලනකොට අපි මෙන්න මේ එයා ක්ලීනර් බොක්ස් එක සහ මෙන්න මේ ඉන්ලට් මැනිෆෝල්ඩ් එක ගලවලා ඉවත් කළා හුලං අල්ලලා පිරිසිදු කරගන්න ඕනේ වතුර නෑ කියන එක තහවුරු කරගන්න. ඊට පස්සේ එක්සෝස් මැනිෆෝල්ඩ් එක සහ ඒ සිස්ටම් එක කියලා කියන්නේ ඇත්ත වශයෙන්ම කියනවා නම් සයිලන්සර් එක හරහා වතුර පිරීලා ඇවිල්ලා එක්සෝස් මැනිෆෝල්ඩ් එක දක්වා වතුර පිරීලා එක්සෝස් වෑල් එකක් ඇරිලා තියෙන තැනකින් තමයි එන්ජිම ඇතුළට වතුර යන්න පුළුවන්. ඒක නිසා මේ සයිලන්සරේ මේ ඇන දෙකකින් ගලවන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. එතනින් සයිලන්සරේ ගලවලා ඉවත් කළා සයිලන්සරේ තුල තියෙන වතුර ටික සහ එක්සෝස් මැනිෆෝල්ඩ් එක ඇතුලේ තියෙන වතුර ටික අපිට හුලං අල්ලලා ඉවත් කරගන්න පුළුවන්. එන්ජිම ඇතුළට ගිය වතුර ටික ඉවත් කරගන්න හැටි ගැන තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එන්ජිම ඇතුළට ගිය වතුර ටික ඉවත් කරගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි සම්ප් නට් එක ඉවත් කළා. මේ එන්ජින් එකේ සම්ප් එකේ නට් එක ඉවත් කරාට පස්සේ එන්ජිම ඇතුළේ රැඳිලා තියෙන වතුර ටික ගොඩක් දුරට ඉවත් වෙනවා. එතකොට ඒ අවස්ථාවේදී ඔබ සම්ප් නට් එක ගලවපු ගමන් මුලින්ම ඉවත් වෙන්නේ වතුර. මොකද හැමතිස්සෙම ඔයිල් වතුර මත පාවෙන හින්දා මේ එන්ජිම තුලට ඇතුල් වෙච්ච වතුර ටික හැමතිස්සෙම යට කොටසේ රැඳිලා තියෙනවා. එතකොට නට් එක ඉවත් කරාට පස්සේ මුලින්ම වතුර ඉවත් වෙනවා කියන්නේ ඔබේ එන්ජිම තුලට ලොකු වතුර ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. එන්ජිම ඇතුලේ තව වතුර රැඳිලා තියෙන්න පුළුවන් ස්ථානයක් තියෙනවා. ඒ තමයි මේ සිලින්ඩර මත වතුර ටිකක් රැඳිලා තියෙන්න පුළුවන්. මේ එන්ජින් එකේ සිලින්ඩර මත වතුර ටිකක් රැඳිලා තියෙන්න පුළුවන්. ඒ වතුර ටික අපි කොහොමද ඉවත් කරගන්නේ? මේ හැම සිලින්ඩරයකටම ස්පාර්ක් ප්ලග් එකක් සම්බන්ධ වෙලා තියෙනවා. අපි මේ ස්පාර්ක් ප්ලග් 4 ගලවලා ඉවත් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි තහවුරු කරගන්න ඕනේ අපේ වාහනේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක. එහෙම නැත්නම් මේ වාහනේ තියෙන සියලුම ඉලෙක්ට්‍රොනික පද්ධතිය අපි හුලං අල්ලලා පිරිසිදු කරගත්තා කියන එක අපි තහවුරු කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් වැඩක් තමයි මේ බැටරි වයර සම්බන්ධ කරලා මේ ප්ලග් ඉවත් කරපු එන්ජින් එක අපි ක්‍රීපවරක් එන්ජින් එක ක්‍රෑන්ක් කරනවා. ඒ අවස්ථාවේදී මේ සිලින්ඩර මත රැඳිලා තියෙන වතුර ටික අධික වේගයෙන් ඉවත් වෙනවා. මොකද එන්ජින් එකට බරක් යෙදෙන්නේ නැහැ. එන්ජින් එකේ පිස්ටන් පීඩනයකට ලක් වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේ මේ සිලින්ඩර මත තියෙන වතුර ටික ඉතා වේගෙන් ඉවත් වෙනවා. සිලින්ඩර මත රැඳිලා තියෙන වතුර ටික ඉවත් කරගත්තට පස්සේ අපිට පුළුවන් නැවත ස්පාර්ක් ප්ලග් ටික සවි කරගන්න. ඊට පස්සේ අදාළ ස්පාර්ක් ප්ලග් ටික හයි කරලා අපි තහවුරු කරගන්න ඕනේ අපේ මේ වාහනේ ඉලෙක්ට්‍රික් සිස්ටම් එක ඉලෙක්ට්‍රික් කොටස් සියල්ල හුලං අල්ලලා වතුර නැති වෙනකම් පිරිසිදු කරගත්තා කියන එක. ඊට පස්සේ අපිට පුළුවන් මේ එන්ජිමට අලුත් එන්ජින් ඔයිල් දාලා අපිට වාහනේ ස්ටාර්ට් කරලා බලන්න පුළුවන්. හැබැයි මේකෙදි අපි සැලකිලිමත් වෙන්න ඕන තව කාරණාවක් තියෙනවා. මේ වාහනේ පෙට්‍රල් ටැංකිය තුලට වතුර ගිහිල්ලා නැහැ කියන එක උපකල්පනය කළා තමයි මම මේ කාරණාව ඔබට කිව්වේ. ඉතින් මේකදී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ ඔබේ පෙට්‍රල් ටැංකිය තුලට වතුර ගිහිල්ලාද නැද්ද කියන එක ඔබ සැලකිලිමත් වෙලා තමයි මේ වාහනේ පණ ගන්නම එක කරන්න ඕනේ. පෙට්‍රල් ටැංකිය තුලට වතුර ගිහිල්ලා නම්
ඒ ෆුවල් සිස්ටම් එක ඔබේ වාහනේ පෙට්‍රල් ටැංකිය සහ ඒ එන නල මාර්ග ටික පිරිසිදු කර ගැනීමෙන් අනතුරුව තමයි මේ වාහනේ ස්ටාර්ට් කිරීමක් ඔබ සිද්ධ කරන්න ඕන. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ වාහනයක් වතුරෙන් යට වුණාම එහෙම නැත්නම් එන්ජිමක් ඇතුළට වතුර ගියාම අපි මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව. මේකේ වැදගත්ම කාරණාව තමයි මේ වගේ අවස්ථාවක කාර්මික ශිල්පී මහත්තයෙක්ගේ සහාය පතන එක ඉතාම වැදගත්. මොකද මේ වාහනයක වතුර ගිහිල්ලා එහෙම නැත්නම් වතුරෙන් යට වුණාම ඩැමේජ් වෙන්න පුළුවන් තව කොටස් ගණනාවක් තියෙනවා. අපි මේ කතා කරේ බේසික් එකක් ගැන. අද මේ කරපු වීඩියෝ එකෙන් යම්කිසි තාක්ෂණික දැනුමක් ඔබ එකතු කරගත්තා නම් ඒක තමයි මේ වීඩියෝ එකේ සාර්ථකත්වය. ඉතින් ගිහින් එන්න.